Hi guys, ඉතින් කොහොමද? ඉතින් මම ඔයාලට අද වීඩියෝ එකක් අරන් එන්න හිතුවා. මොකද අද මට විශේෂ දවසක්. ඉතින් මං හිතුවා මේක මට විශේෂ හින්දා මම පොඩි වීඩියෝ එකක් කරලා මතක සටහනක් විදියට මගේ YouTube page එකේ දාන්න. ඒක තමයි අපි ඒක මුලින් කියන්න කලින් මෙහෙම කියමුකෝ. අපි හැමෝම අපේ ලංකාවේ ඉඳලා තවත් රටකට එන්නේ ගොඩාක් බලාපොරොත්තු තියාගෙන. ඒක මම නෙමෙයි එන හැමෝම එහෙම Tamanට කියලා ලොකු බලාපොරොත්තු තියාගෙන ඉන්නේ. ඉතින් සමහරු වෙනවා මම වගේ සමහරු වෙනවා කරපු රස්සාව දාලා ඒ රස්සාවටම ගැළපෙන විදිහේ වෙන රස්සාවක්. හැබැයි ඒක නෙවෙයි ඒ රස්සාව කරන්න එනවා. ඉතින් ඒ වගේ ආපු කෙනෙක් තමයි මම ලංකාවේ නර්ස් කෙනෙක්. ඔයාලා කලින් වීඩියෝ එක දැක්කනම් දන්නවා. ඉතින් මම ලංකාවේ නර්සින් කරා අවුරුදු 2කට ආසන්න කාලයක්. ඊට පස්සේ මම නිව්සීලන්ඩ් වලට ආවා හෙල්ත් කෙයාර් ඇසිස්ටන්ට් කෙනෙක් විදියට. ඊට පස්සේ හෙල්ත් කෙයාර් ඇසිස්ටන්ට් කෙනෙක් විදියට අවුරුදු 2ක් වැඩ කරා. ඊට පස්සේ මම කමියුනිටි සපෝට් වර්කර් කෙනෙක් විදියට අවුරුද්දකට වැඩි කාලයක් වැඩ කරා. ඉතින් මේ වැඩ කරන අතරේ මම මගේ බැචලර් එක කරගත්ත කොහොම හරි ඩිග්‍රී එක කරා නර්සින් ඩිග්‍රී එක. ඉතින් මම ඒක කරලා මම කවුන්සිල් රෙජිස්ට්‍රේෂන් එක ගත්තා. ඉතින් මට ඒ ගත්ත කියලා එහෙම ලොකු සතුටක් ඇත්තටම තිබුණ නැහැ. ඒ වුණාට අද තමයි මම ඉස්සෙල්ලාම නිව්සීලන්ඩ් වල RN කෙනෙක් විදියට රෙජිස්ටර්ඩ් නර්ස් කෙනෙක් විදියට වැඩට ගිය පළවෙනි දවසේ අම්මෝ ඒක වචන වලින් කියලා නිම කරන්න බෑ. මට ඒ දැනෙන සතුට ඒ පොළවේ අඩි ගහලා යනකොට මන් දන්නේ මට පුදුම සතුටක් දැනුනේ. මං කියන්නේ ඒ සතුට හැමෝටම එන්න ඕනේ. එහෙම අපි තමන්ගේ රස්සාව කරන ලංකාවේ කරපු රස්සාව දාලා වෙන රටකට ඇවිල්ලා වෙන ජොබ් එකක් කරනකොට තමන්ගේ රස්සාව නිතරම මතක් වෙනවා. එහෙම දුක් විඳින සමහර මිනිසුන් අතරින් හැමෝටම මම ප්‍රාර්ථනා කරනවා තමන් කරපු රස්සාව තමන් ආසාවෙන් කරපු දේ ඒ රටේ තමන් ආස රටේ ලැබෙන්න ඕනේ කියලා. මොකද අද මම මේ සතුට වින්දා. ඒක හරිම සතුටක්. ඉතින් මට අද ඒජ් කෙයාර් ෆීල්ඩ් එකේ පර්මනන්ට් නර්ස් කෙනෙක් විදියට මම අද වැඩ බාරගත්තා. ඉතින් ඉස්සරහට චැලෙන්ජින් එයි. ලයිෆ් එක එහෙමනේ. ලයිෆ් එකේ කවදාවත් හැමදාම සතුට තියෙන්නේ නැහැ. දුක් වෙන දේවල් ඊට පස්සේ බාධා ඊට පස්සේ ප්‍රශ්න ඒ හැමදේම එනවා. ඉතින් අපි හැමදේටම මුහුණ දෙන්න ඕනේ. ඉතින් මේකත් අද සතුට වෙන්න පුළුවන් දවසක්. ඉතින් සතුට වෙන්න ඕනේ. අද දවස් සතුට වෙන්න පුළුවන් දවසක්. මොකද මම අනාගතය ගැන හිතලා වැඩක් වෙන්නේ නැහැ. පහුගිය අතීතෙන් දැන් මට වැඩකුත් නැහැ. එහෙම කියලා මගේ අතීතය අමතක කරන්නත් බෑ. මොකද මම අතීතේ කරපු දේවල් ඒ නිසා තමයි අද මම මේ තැන ඉන්නේ. මට උදව් කරපු මිනිස්සු හින්ද වචනකින් හරි උදව් කරපු මිනිස්සු තමයි අද මම මෙතන ඉන්නේ. ඉතින් ඒගොල්ලන්ට ගොඩාක් පිං ඇත්තටම. ඉතින් මම අද මේ සතුටක් ලබනවා නම් ඒ පොඩි සතුට හරි ඒ මට මේ තැනට එන්න උදව් කරපු නොකරපු හැමෝටම ඒ මගේ මං ඒගොල්ලන්ට පින් දෙනවා ඇත්තටම. ඒගොල්ලන්ට ඒක ලැබෙන්න ඕනේ. ඉතින් මං කියන්නේ ඒ වගේ ගොඩක් කට්ටිය ඉන්නවා. ඒ හැමෝටම Tamanට හොඳ දවසක් ඉක්මනට ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මම ඉස්සරහට තවත් වීඩියෝ අරන් එන්නම්. කොහොමද නර්සින් ලයිෆ් එක, එතකොට කොහොමද HCA, ඒ කියන්නේ හෙල්ත් කෙයාර් ඇසිස්ටන්ට් ගේ ලයිෆ් එක කොහොමද, කමියුනිටි සපෝට් වර්ක් කෙනෙකු නම් මොනවද කරන්නේ. මම ඒ කියන්නේ පොඩි ෂෝට් වීඩියෝස් වලින් අරන් එන්න. එහෙනම් ඔයාලා මගේ YouTube page එක subscribe කරන්න. ඉතින් මම අදට ගිහින් එන්නම්. එහෙනම් හැමෝටම සරණයි. දීප හිටයි. Bye.